තමන් පණ වගේ ආදරය කරපු ලස්සනම නිවස ගිනිගන්නවා දැකපු මිනිස්සෙක් ඒ දිහා බලාගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්. හැබැයි තප්පර කීපයකින් ඒ වේදනාව සතුටක් බවට පත් වුණා. එයාගේ ලොකු පුතා දුවගෙන ඇවිත් කිව්වා තාත්තේ අපි ඊයේ මේ ගෙදර විකුණුවා. දැන් මේක අපෙන් නෙවෙයි කියලා. ඒක ඇහුව ගමන් තාත්තා ලොකු සැනසුම් සුසුමක් හෙළුවා. හැබැයි දෙවෙනි පුතා ඇවිත් කිව්වා තාත්තේ අපිට ලැබුණේ අත්තිකාරම් මුදලක් විතරයි. මේ ගනුදෙනුව නතර වෙයිද දන්නේ නැහැ කියලා. ඒ සැනින් ආයෙත් ඒ මිනිස්යාගේ ඇස්වලට කඳුළු ආවා. අන්තිමේදී තුන්වෙනි පුතා ඇවිත් සුබ ආරංචියක් ගෙනාවා. තාත්තේ ඒ ගැනුම්කරු හරිම අවංක මිනිස්සෙක්. ගෙදර ගිනි ගත්තත් නැතත් එයා පොරොන්දු වුණා ඒ අදාළ මුදල ගෙවනවා කියලා. ආයෙත් අර මිනිස්යාගේ මූණට හිනාවක් ආවා. ඉතින් මේ කතාවේ එක දෙයක් හොඳට නිරීක්ෂණය කරන්න. ගෙදර ගිනිගත්ත එකේ කිසිම වෙනසක් වුණේ නැහැ. හැබැයි ඒ මිනිස්යාගේ දුක සහ සතුට දෝලණය වුණේ මේක මගේ නෙවෙයි කියන සිතිවිල්ල මතයි. අපි ජීවිතේ ගොඩක් දුක් වෙන්නේ දේවල් තදින් අල්ලගන්න උත්සාහ කරන හින්දායි. හැබැයි සැබෑ සතුට තියෙන්නේ අත්හැරීම ඇතුලේ කියලා මේ කතාව අපිට කියලා දෙනවා. හැමදේම අයිති කරගන්න හදන ලෝකෙක අත්හැරීමේ නිදහස විඳින්න ඔබත් පුරුදු වෙන්න.